වසරකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. උඳුවප් මාසේ සීතලම සීතල දවසක මැදියම් රැයේ ඒ සාමයේ පණිවිඩය අරගෙන ජේසු බිලිඳුන් මේ ලෝකෙට පැමිණියා. ඔව් දුල්හාරා, ඉතින් ඒ උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සෑම නත්තල් දිනයකදීම එදා සිට අද දක්වාම මේ ලෝකේ ජීවත් වෙන සෑම කිතුණු බැතිමතෙක් විසින්ම සෑම නත්තල් දිනයකදීම උත්සවාකාරයෙන් සමරනවා. ඉතින් යාළුවනේ, මේ අසිරිමත් නත්තලට හරියටම තියෙන්නේ තව දවස් 4යි. ඕනම පවුලක පුංචි බබෙක් ඉපදෙනවා කියන්නෙම සතුටු හිතෙන දෙයක් නේ. හැබැයි ජේසු බිලින්දා ඉපදුනේ ගවලෙනක. මේ බිලින්දාගේ අම්මයි තාත්තයි තමයි මරියතුමියයි ජොසේතුමයි. එතකොට නත්තල කියන වචනේ තේරුම මොකක්ද කියලා ඔයාලා දන්නවද? ලතින් භාෂාවෙන් නතාලිස් කියන්නේ උපත කියන එක. එහෙම නේද සතිනි? ඔව් පවන්. හැබැයි ඒ වචනේ ටික ටික නත්තල් විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ උතුම් වූ නත්තල ගැන විශේෂ තොරතුරු අද අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් දැනගමු. එහෙනම් මේ ආරම්භ වන්නේ ඔයාලගේ ආසම, ඔයාලා කැමතිම, ඔයාලගේ ආදරණීයම ප්‍රෝග්‍රෑම් එක ස්මාර්ට් පොඩ්ඩෝ. Christmas is not just presents. It's love and harmony. නත්තල කියන්නේ යාළුවනේ තෑගි විතරක්ම නෙවෙයි. නත්තල කියන්නේ ආදරය, සමගිය බෙදා ගන්න තියෙන හරිම ලස්සන දවසක්. ඉතින් මේ උදා වෙන නත්තලේදී ඔයාලගේ සතුට, සමගිය හැමෝමත් එක්කම බෙදා ගන්න. ඔන්න නත්තල උදා වෙන්න කලින්ම ආදරය, සතුට, විනෝදය මේ හැමදේම අරගෙන අපි ඔයාලව බලන්න ආවා. ඔව් පවන්නයි. නත්තල කිව්වහම අපිට වගේම ඔයාලටත් දැනෙන අමුතු ෆීලින් එකක් නේ. ඉතින් ළඟ ළඟම එන නත්තලට හදන්න පුළුවන් විශේෂ කෑම එකක් තමයි යූලොක් කියන්නේ. ඉතින් ඒ විදිහේ රසම රස නත්තල් කෑම එකක් හදන විදිහ අද අපිට මිනාඩි කියලා දෙනවා. එහෙනම් අපි අපේ කුකරි සෙග්මන්ට් එක බලමු. මේ ස්මාර්ට් පොඩ්ඩෝ කුකරි. Thank you. Hi යාළුවනේ. කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ඇවිල්ලා ඉන්නේ ඔයාලට රසම රස ක්‍රිස්මස් ස්පෙෂල් රෙසිපි එකක් හදන හැටි කියලා දෙන්න. ඉතින් යාළුවනේ, ක්‍රිස්මස් උදා වෙන්න තව දවස් කිහිපයයිනේ තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට ස්පෙෂල් ක්‍රිස්මස් රෙසිපි එකක් හදන හැටි කියලා දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් යාළුවනේ, අපි පටන් ගමු නේද? ඉතින් යාළුවනේ, අද අපිට මේ රෙසිපි එක හදන්න අවශ්‍ය වෙනවා චෙරි ටොමැටෝස්, සලාද කොළ, apple, salt, දෙහියුෂ, cheese, bread, toothpicks, ඒ වගේම avocado. ඉතින් යාළුවනේ, අද මම නම් මගේ avocado ගෙඩිය මදේ මේ බෝල් එකට දාගෙන තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ බෝල් එකට salt ටිකක් දාගමුකෝ. දැන් යාළුවනේ, අපේ avocado ගෙඩිය කාට බැඳෙන නිසා අපි දෙහියුෂ ටිකක් දාගමු. දැන් යාළුවනේ, අපි මේක හොඳට ක්‍රීම් එකක් වෙනකම් මිශ්‍ර කරගමු. දැන් යාළුවනේ, මම මගේ avocado paste එක හදලා ඉවරයි. අපි දැන් මේක අපි bread piece එක ගාගමුකෝ. දැන් යාළුවනේ, අපි තව bread piece එකක් අරගෙන මේක උඩින් තියාගමුකෝ. දැන් යාළුවනේ,
අපි චීස් පෙත්තක් අරගෙන මේ බ්‍රෙඩ් පීස් එක උඩින් තියාගමු. දැන් යාළුවනේ අපි තව බ්‍රෙඩ් පීස් එකක් අරගෙන ඒක උඩින් තියාගමු. ඔන්න යාළුවනේ දැන් මම්මගේ රෙසිපි එක හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ සෑන්ඩ්විච් එක 4ට කපන්න විතරයි. මම නම් යාළුවනේ මේක කපන්නේ කොටුවක් විදිහට. නැට යාළුවන්ට කැමති විදිහකට යාළුවන්ට කපා ගන්න පුළුවන්. දැන් යාළුවනේ මම්මගේ පාන් කපලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ ප්ලේට් එක ඩෙකොරේට් කරගන්න විතරයි. දැන් යාළුවනේ මම සලාද කොළ ටිකක් අරගෙන ලස්සනට මෙහෙම වටේට තියාගන්නවා. දැන් යාළුවනේ අපි චෙරි ටොමෑටෝස් ටිකක් අරගෙන ලස්සනට තියාගමු. දැන් අපි අපේ ඇපල් ටික ලස්සනට තියාගමු. දැන් යාළුවනේ අපේ ග්‍රේප්ස් ටික අරගෙන අපි ලස්සනට තියාගමු. දැන් යාළුවනේ අපි අපේ සෑන්ඩ්විච් ටික තියාගමුකෝ. ඔන්න යාළුවනේ අදට මම අපේ රෙසිපි එක හදලා ඉවරයි. යාළුවෝ try කරලා බලන්න. යාළුවන්ට ආස හිතේ. එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගේ සමු ගන්නවා. මම ආයෙත් දවසක ඔයාලා හමු වෙන්න රසම රස රෙසිපි එකක් අරන් එන්නම්කෝ. එහෙනම් මම අදට යනවා. යාළුවෝ සතුටින් ඉන්න. bye. thank you මිනාදී. අපේ ස්මාර්ට් පොඩ් යාළුවන්ට දැන් හොඳට කෑම හදන්න පුළුවන් ඇති නේද? මොකද අපි හැමදාම අපේ ප්‍රෝග්‍රෑම් එකේ කුකරි සෙග්මන්ට් එකෙන් ඔයගොල්ලන්ට අලුත් ඒ වගේම රස ඩිෂ් එකක් හදන්න කියලා දෙනවනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ට පුළුවන් අපි හැමදාම ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන ඩිෂ් එකේ ෆොටෝ එකක් අරන් අපිට සෙන්ඩ් කරන්න. මතකයිනේ අපේ WhatsApp නම්බර් එක? ඔව් රොනාල්. ඉතින් ක්‍රිස්මස් වලට කෑම වගේම අපිට නත්තල් වලට අමතක කරන්නම බැරි දෙයක් තමයි ක්‍රිස්මස් ට්‍රී එක කියන්නේ. ඔයාලා දන්නවද ඉස්සෙල්ලාම ක්‍රිස්මස් ට්‍රී එකක් කොහොමද හැදුවේ කියලා? මැරිච්ච පාත්තයෝගේ පියාටු අරගෙන තමයි ඉස්සෙල්ලාම ක්‍රිස්මස් ට්‍රී එක හදලා තියෙන්නේ. හැබැයි දැන් ක්‍රිස්මස් ට්‍රීස් different sizes වලින්, shapes වලින්, ඒ වගේම colors වලින් එනවා. සුදු පාට ක්‍රිස්මස් ට්‍රීස් තියෙනවා, කළු පාට ඒවා තියෙනවා, ලයිට් වලින් හදපු ඒවා තියෙනවා, ටින්සල් වලින් හදපු ඒවා තියෙනවා, උසම ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා, මිටිම ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා. ඉතින් මේ වගේ වර්ග ගොඩක් තියෙනවා. හරි. ඔයාලත් කැමතිද ඔයාලගේ ගෙදර ස්ටඩි රූම් එක එහෙම නැත්නම් ක්ලාස් රූම් එක ඩෙකොරේට් කරන්න පුංචි ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකකට? ඔන්න ඉතින් අද අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ඔයාලට කියලා දෙන්නේ කොහොමද ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් හදන්නේ කියලා. එහෙනම් අපි බලමු මේ ස්මාර්ට් පොඩ්ඩෝ ක්‍රාෆ්ට්. Thank you. Hi යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? සීතල දෙසැම්බරේ නත්තලක් තව ටික දවසකින් උදා වෙනවා. ඉතින් ඒ අසරිමත් නත්තල වෙනුවෙන්
ලස්සන ක්‍රිස්මස් ක්‍රාෆ්ට් එකක් හදන විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි මුලින්ම බලමු මොනවද මේ ක්‍රාෆ්ට් එක හදන්න ඕනි වෙන්නේ කියලා. මේකට ඕනි වෙනවා පාට කිහිපයක A4 කොළ. එතකොට තව මේ ක්‍රාෆ්ට් එක හදන්න ප්‍රධාන වශයෙන්ම ඕනි වෙනවා පේපර් රිබන්. මේ පේපර් රිබන් එක කොළ පාටින් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට තව ගම්, කතුරු, අඩිරෝල් මේ වගේ හැම ක්‍රාෆ්ට් එකක්ම හදන්න ඕනි වෙන පොඩි බඩු ටිකකුත් මේක හදන්න ඕනි වෙනවා. තව සීක්වන්ස්, රිජිෆෝම් බෝල්ස්, නත්තල් ගහ ලස්සන කරගන්න ඔයාලට පොඩි දේවල් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ. ඔයාලා දැක්කනේ දැන් අපේ ක්‍රාෆ්ට් එක හදන්න මොනවද ඕනි වෙන්නේ කියලා. අපි දැන් බලමු ඒක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලම මම කොළ පාට A4 එකක් ගත්තා. හරි. ඊට පස්සේ අපි ඒක මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. හරියටම ක්‍රිස්මස් ට්‍රී එකක හැඩේ එන විදිහට. මෙන්න මේ විදිහට අපි නවාගත්තපු එක අපි අලව ගන්න ඕනේ. අපි මේකට ගම් ගාගෙන යාළුවෝ දන්නවනේ සාමාන්‍ය ක්‍රිස්මස් ට්‍රී එක හැඩය මොකක්ද කියලා. අන්න ඒ විදිහට තමයි අපි A4 එක නවා ගන්න ඕනේ. අලවගෙන ඉවර වෙලා අපි එක පැත්තකින් තියාගෙන අපි ඊළඟට ගමු අපේ පේපර් රිබන් එක. මේ විදිහට පේපර් රිබන් එක අරගෙන මම යාළුවන්ට කියලා දෙන්නම් කොහොමද මේක කපා ගන්න කියලා. හරිම ලේසි වැඩක්. හැබැයි චුට්ටක් වෙලා යන නිසා මම මේක ගෙදරින් කපාගෙන ආවා. මෙන්න මේ විදිහට පොඩි පේපර් රිබන් කෑල්ලක් කපාගෙන මම යාළුවන්ට කරලා පෙන්නන්නම් කොහොමද මේක කපා ගන්න කියලා. මෙන්න මේ විදිහට යාළුවනේ චූටි රැලි වෙන විදිහට උඩින් පොඩි කොටසක් ඉතුරු කරලා අපි අපේ පේපර් රිබන් එක කපා ගන්න ඕනේ. හරියටම යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාලා පේපර් රිබන් එක කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩි රැලි හිටින විදිහට අපි අපේ පේපර් රිබන් එකේ මුළු පටියම කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපාගත්තු පටියක් මම අද ගෙදරින් අරගෙන ආවා. මේ තියෙන යාළුවනේ. මෙන්න මේ විදිහට ටිකක් දිග පටියක් අපි අපේ ක්‍රිස්මස් ට්‍රී එකට අලවන්න පුළුවන් විදිහට කපා ගන්න ඕනේ. ඊළඟට අපි පොඩ්ඩක් ඒක පැත්තකින් තියාගෙන අපි බලමු අපි අර වේලෙන්න තියපු ක්‍රිස්මස් ට්‍රී එක හදන අපේ සැකිල්ල තියෙන්නේ. අන්න ඒක අපි මේ විදිහට අරගෙන ඒක වටේට මේ ඉතුරු කොටස කපා ගන්න ඕනේ. මොකද යාළුවනේ මෙහෙම ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙන්නේ නෑනේ. මෙන්න මේ විදිහට අපි අපේ ඉතුරු කොටස අයින් කරලා අපි ඒක ලස්සනට කපා ගන්න ඕනේ. හරි යාළුවනේ. මෙන්න මේ විදිහට අපිට අපේ ක්‍රිස්මස් ට්‍රී එක බලා ගන්න පුළුවන්. ඒකේ දෙපැත්තෙන් අපිට තියන්න අමාරු වෙන්නේ නැති වෙන්න ලස්සනට කපා ගන්න ඕනේ. ඔයාලා හරියට කැපුවා නම් මෙන්න මේ විදිහට අපිට ඒක තියන්න පුළුවන්. ඒ විදිහට අපි හදාගත්තපු ක්‍රිස්මස් ට්‍රී එකේ සැකිල්ලේ අපි අලව ගන්න යන්නේ අපි අර කලින් කපාගත්තපු පේපර් රිබන් පටිය. හරි. ඉස්සෙල්ලම ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් බයින්ඩර් ගම් එකකින් හරි නැත්තම් ග්ලූ ගන් එකකින් හරි එහෙමත් නැත්තම් සුපර් ග්ලූ එකකින් හරි මේ පේපර් රිබන් එක අපි හදාගත්තපු කෝන් එකට අලව ගන්න. මම යාළුවනේ අද පාවිච්චි කරන්නේ ග්ලූ ගන් එකක්. හරි. අපි මේක අලවන විදිය බලමු. හරි. මෙන්න මේ විදිහට පොඩි කොටසින් කොටස අපි මේකේ ගම් ගාලා අලවන්න ඕනේ. එක පාරටම පටි අලවන්න අපි try කරොත් මේ යාළුවනේ මේ පේපර් රිබන් එක ඉරෙන්න පුළුවන්.
හරි මේ විදිහට අපි අපේ පළවෙනි රෝ එක අලව ගත්තා. මම මේ විදිහට පොඩි කොටස් කපාගෙන අලවන්නේ අපි එකපාරම අලවන්න try කරෝතින් හැම අපිට මේක ඉරිලා යන්න තියෙන chance එක වැඩි. ඒක හින්දා තමයි මම පොඩි කොටස් විදිහට මේක අලවගෙන යන්නේ. මොකද යාළුවනේ paper ribbon කියලා කියන්නේ ඉක්මනින් ඉරෙන ටේප් එකක්. ඔයාලා දැක්කනේ යාළුවනේ මං අලවගෙන යන විදිහ. ඉතින් ඔයාලට පහසු විදිහකට අපේ ක්‍රිස්මස් ට්‍රී කෝන් එකේ උඩට වෙනකම්ම මේ අපි කපාගතපු පේපර් රිබන් ටික අලවගෙන යන්න. හරි යාළුවනේ. මෙන්න මේ විදිහට මම අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ පේපර් රිබන් ටික අලවගෙන ඉවර කරගත්තා. අපි ඒ විදිහට හදාගත්තපු ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න තමයි මම දැන් යන්නේ. මෙන්න මේ විදිහට අපි ක්‍රිස්මස් ට්‍රී එක අරගෙන අර මං යාළුවන්ට කලින් පෙන්නුවේ අපිට ස්ටාර් කාඩ් එතකොට රිජිෆෝම් බෝල්ස් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඩෙකරේට් කරන්න. ඉතින් ඒ විදිහට අපි ගතපු ස්ටාර් කාඩ් එකෙන් ස්ටාර්ස් මෙන්න මේ විදිහට අපි ක්‍රිස්මස් ට්‍රී එකේ තැන් වලින් අලව ගන්න ඕනේ. අපේ යාළුවා හරිම කැමති දෙයක් නේද ක්‍රිස්මස් ට්‍රී ඩෙකරේට් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ හදාගන්න ක්‍රාෆ්ට් එකත් ඩෙකරේට් කරගන්න ඕනේ. යාළුවනේ ගම් ගාලා අපි මෙහෙම තැන් 2-3 රිජිෆෝම් බෝල්ස් එතකොට ස්ටාර්ස් අලව ගන්න ඕනේ. හරි යාළුවනේ. ඔන්න අපි අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ ස්ටාර්ස් එතකොට රිජිෆෝම් බෝල් අලවගෙන ඩෙකරේට් කරගෙන ඉවරයි. ඔන්න දැන් තියෙන්නේ අවසානම දේ කරන්න. මම යන්නේ අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ තරුව තියන්න. අපේ යාළුවොත් ආසම වැඩක් නේද ඒක? සාමාන්‍යයෙන් අපි ගෙදරක ක්‍රිස්මස් ට්‍රී එක හදද්දී අපි බලන් ඉන්නේ වෙලාව එනකම්. හරි. දැන් අපි අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ උඩ මෙන්න මේ විදිහට ගම් ගාගෙන අපේ තරුව අලව ගන්න ඕනේ. හරි. ඔන්න මම අපේ ක්‍රිස්මස් ට්‍රී එක හදලා ඉවර කරා. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ක්‍රාෆ්ට් හදලා පහලින් පෙන්නලා තියෙන අපේ WhatsApp නම්බර් එකට ෆොටෝ එකක් ගහලා එවන්න. ඉතින් ලබන සතියේත් මේ වගේම ලස්සන ක්‍රාෆ්ට් එකක් හදන හැටි කියලා දෙන්න මම එන්නම්. එතකම් bye. Thank you මෙතුකි අක්කේ. මෙතුකි අක්කේ මං අහලා තියෙනවා ක්‍රිස්මස් ට්‍රී එකක් මුලින්ම හදලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ඇල්බර්ට් කුමරුයි වික්ටෝරියා රෙජිනයි කියලා. එයාලාගේ නිවාඩුව සමරද්දී ගහක් ඩෙකරේෂන් කරනවලු. අන්න එදා ඉඳලා තමයි ක්‍රිස්මස් වල විශේෂම අංගයක් විදිහට මේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේෂන් කරන එක ජනතාව අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ක්‍රිස්මස් ට්‍රීස් විතරක් නෙවෙයි ක්‍රිස්මස් වලට කරන්න පුළුවන් තවත් ගොඩක් ඩෙකරේෂන්ස් තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම අද මෙතුකි අක්කා කියලා දුන්න ඒ ක්‍රිස්මස් ට්‍රී එක ගෙදරදී හදන්න try කරලා බලන්න. එහෙනම් අපි පුංචි බ්‍රේක් එකකට ගිහින් එන්නම්. ඔයාලා ඔතනම ඉන්න. ඔන්න අපි ආයෙත් ආවා. යාළුවනේ මම පසුගිය නොවැම්බර් මාසයේ දැක්කා අහස උඩ සංදර්ශනයක්. මේක නිකම්ම සංදර්ශනයක් නෙමෙයි ඩ්‍රෝන කැමරා සංදර්ශනයක්. ඒ වගේම මේක ලෝක වාර්තාවක් තියපු සංදර්ශනයක්. යාළුවනේ මේ ඩ්‍රෝන කැමරා සංදර්ශනය පවත්වලා තියෙන්නේ තුර්කියේ ජින්ජර් බ්‍රෙඩ් කියන ගමේ. ඉතින් මේකට ඩ්‍රෝන කැමරා 5000ක් යොදාගෙන තිබුණා. යාළුවනේ
විශේෂම දේ තමයි මේ ඩ්‍රෝන කැමරා මැව්වේ නත්තලේ අසිරිය වැඩි කරන රටාවක්. ඉතින් මේක තුර්කියේ තිබ්බට මේක සංවිධාන කරලා තියෙන්නේ ඇමරිකාවේ ස්කයි එලිමන්ට්ස් කියන ආයතනය. මේ සංදර්ශනය කරලා තියෙන්නේ පරිගණක තාක්ෂණය යොදාගෙන. බලන්නකෝ ඔයාලටත් පුදුම හිතෙයි. Today, this was an official Guinness World Records attempt for largest aerial display of a gingerbread village made out of drones. The new Guinness World Records title. You're 11. You're officially amazing. ඒකනම් හරිම ලස්සනයි. දැන් මම ඔයාලට කියන්න හදන්නේ නත්තල් සීයා ගැන. ඉතින් මේ නත්තල් කාලෙදී නත්තල් සීයා එයාගේ ආදරණීය බිරිඳයි අගුඩු මිට්ටෝයි එක්ක එකතු වෙලා අපේ පුංචි යාළුවන්ට ලස්සන සෙල්ලම් බඩු හදාගෙන එනවා කියලානේ අපි නත්තල් සීයාගේ කතාව අහලා තියෙන්නේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් නත්තල් සීයා කියන්නේ අපිට මේ නත්තලේ අමතක කරන්නම බැරි චරිතයක්. ඉතින් අපේ පුංචි යාළුවෝ කැමතියි නේද නත්තල් සීයා ගැන තව විස්තර දැනගන්න. අන්න ඒක නිසා තමයි අද අපේ තිනේෂ නත්තල් සීයා ගැන විස්තර ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ අපේ තිනේෂය කියන. ඔයාලා හැමෝටම සුබ නත්තලක් වේවා. මං ගිහිල්ලා එන්නම්. බයි. To travel during the Christmas season is to discover the world wrapped in twinkling lights and holiday cheer. අපි Christmas season එකට travel කරනවා කියන්නේ අපි ලෝකෙ දිහා වෙනම විදියකට බලනවා. මොකද Christmas season එකට lights වලින් ඒ වගේම decorations වලින් මුළු ලෝකෙම decorate කරනවානේ. එතකොට අපි වෙනම experience එකක් ගන්නවා. ඔව් පවන්. ඉතින් මේ නත්තල් මාසේ පුංචි අපිට බෙදා ගන්න ගොඩක් ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ආදරය, කරුණාව සහ සතුට. ඉතින් එදා අපිට ජේසුතුමන් කියලා දුන්නු ඒ ආදරය, කරුණාව අපි අතර බෙදාගමු. එතකොට සතුට අපි අතර හැමදාම රැඳේ. යාළුවනේ අපි ඔයාලට හැමදාම යද්දී ලස්සන ගීතයක් අහන්න දෙනවනේ. ඔන්න අද අපි යන්නේ ඔයාලට නත්තලේ අසිරිය ගැන කියවෙන ලස්සන ගීතයක් අහන්න දෙන ගමන්. මේ ගීතේ ගායනා කරන්නේ ඇන්ඩ්‍රූ සෙබස්තියන් අයියා. ඒ වගේම මේ ගීතය සංගීතවත් කළේ ශාලික ඉෂාන් මාමා. මේ ගීතය පද රචනය කරලා තියෙන්නේ දිනේෂ් කරුණානායක මාමා. ඉතින් ඔයාලට අපේ එක ප්‍රෝග්‍රෑම් එකක් හරි බලන්න මිස් වුණා නම් ඔයාලට කරන්න තියෙන්නේ YouTube එකට ගිහිල්ලා ස්මාර්ට් පොඩ් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට අපේ වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්.
ඔව් විතුනේ. හැබැයි අපේ වීඩියෝස් බලලා විතරක් නම් මදි. අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලෝ දන්න යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි. අපේ YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එකත් click කරලා තියාගත්තොත් අපි අලුතෙන්ම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයගොල්ලන්ට ඒක notification එකකින් දැනගන්නත් පුළුවන්. ඉතින් තව දවස් 4කින් උදා වෙන මේ නත්තල ඔයාලා හැමෝටම සුබ වේවා. Warusawe, suberat